බලන්න ගොඩක් අයගේ තියෙන අදහස් පොඩ්ඩක් නේද? සල්ලි හොයන ඒවා නේද? නේද එක එක නේ අපිට සල්ලි ඕනේ ජීවත් වෙන්න. අපිට තරක නැහැ. සතුටුන ජීවත් වෙන්න ඕනේ. කන්න බොන්න ඕනේ. නේද? ඉන්න හිටින්න ඕනේ ගෙවල්. කමක් නැහැ. ඉගෙන ගන්න ඕනේ. ඒක හරි. රස්සාව කරන්න ඕනේ. ඒක හරි. නේද? හොඳින් ජීවත් වෙන්න ඕනේ. ඒක හරි. නමුත් ඔය ඔක්කොම කරා මොකටද ඔය ඔක්කොම කරන්නේ? දන්නවද මිනිස්යාගේ වෙනස මොකද්ද කියලා? ඇයි දුර්ලභ මනුස්සත්ව භාවයක් කිව්වේ? මේ දුර්ලභ මනුස්සත්වයන් කිව්වේ මේකේ සතාට සිව්පාවට වෙන දේ ඒ විදිහටම වෙන්නද? සතෙක් වෙලා ඉපදුනාට තේරෙන්නේ නැහැ. හැබැයි මිනිස්යාට තේරෙන කතාවක් තියෙනවා. මොකද්ද? සතෙක්ගේ අපි බැලුවොත් එහෙම කතාව සතෙක්ගේ අර තව සතෙක් අර කෑල්ලක් කඩාගෙන කනකොට අර සතාට කරන්න දෙයක් නැහැ. අපි හිතමු දැන් මෙතනට ඇවිල්ලා මේ පූසෙක් අල්ලගෙන මේ සතෙක් කනකොට බලන්න අර සතාට මොන වේදනාවක් කරන්න දෙයක් නැහැ. ඒ සතා සමහරවිට අපි දැකලා තියෙනවා අර සතෙක් ඇවිල්ලා සතා කන ඒකට අනිත් සතු සීරම කෑ ගහන පොල් කිච්චෝ කෑ ගහනවා මැවෙන කෑ ගහනවා ටික වෙලාවක් යනකොට ආයිමත් නිහඬයි. ඊට පස්සේ බලනකොට ආයෙ අර සතු වෙනදා වෙන්නේ අර හිටපු විදිහටම කනවා බොනවා වැඩ කරනවා දඟලනවා ඔක්කොම සාමාන්‍යයි. ඒ සත්තු විඳවන්නේ නැහැ කියලා තේරෙන එතකොට. අපි ඒත් බලනවා දැන් මේකේ අර සතා මාරුණා. දැන් අනිත් සත්තු ටික ඒ විදිහමයි. කිසි වෙනසක් නැහැ. හැබැයි මිනිස්සෙක් බලන්න. දරුවා නැති වෙලා අවුරුදු 15 10 ඒත් අම්මා දුක් විඳිනවා. අර සතා මැරෙනවා අනිත් සත්තු ටික වෙලාවකින් ඒ විදිහටම ඉන්නවා. ඇයි මිනිස් ඒ සත්තුන්ට ලොකු මයින්ඩ් එකක් නැහැ. අර මිනිස්සු වගේ විඳවන්නේ මිනිස්සු සෑහෙන දුක් විඳිනවා. තේරෙනවද මේ? ඇයි දුර්ලභ මනුස්සත්වන්ගේ මෙච්චර දුක් විඳිනවද? මේකේ ඇත්තම බැලුවොත් මිනිස්යාට වැටහෙනවා දැන් සත්තුන්ට වැටහෙන්නේ නැහැ. මිනිස්යාට වැටහෙනවා මේක මහා නුවණට අසු වෙනවා. මේ මිනිස්සු ඇයි දුක් විඳින්නේ? ඒ සත්තුන්ට මේක තේරෙන්නේ නැහැ. සත්තුන්ට එච්චර විඳවන්නෙත් නැහනේ. හැබැයි මිනිස්සයා බලනවා දැන් මේක තේරෙන්නේ නැති කෙනා කොහොමද දුක් විඳිනවා. හැබැයි තේරෙන කෙනෙක් හිටියොත් බලනවා ඇයි මේ මිනිස්සු දුක් විඳින්නේ? බුදුන් වහන්සේගේ බුදු ඇස වගේ. ඇයි මේ මිනිස්සු දුක් විඳින්නේ? ඇයි අවුරුදු ගණන් විඳවන්නේ? ඇයි මේ අවුරුදු 15ක් දුවේ ඇයි මේ කිසాగොතුනේ මෙහෙම හරියට දුක් විඳින සත්තු වගේ දාලා යන්න එපා එහෙනම්. නෑනේ. එන්නෝ එතකොට බුදුන් වහන්සේ වගේ බුදු ඇස වගේ අන්න ප්‍රඥාව අන්න ඥානෙ මතුවෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? සත්තුන්ට එහෙම හිතෙන්නේ නැහැ. නමුත් මිනිස්යාට හිතෙනවා ඇයි මෙහෙම වෙන්නේ? අන්න එතකොට වැටහෙනවා මේ සිතින්නේ දුක් විඳින්නේ කියලා. අන්න තේරෙනවා සතාගේ සිත වැඩි වැඩ කරන්නේ ඒක නිසා එතනින් ඉවරයි. නෝ මිනිස්සයා අවුරුදු ගණන් දුක් විඳිනවා. නේද? සමහර අය ජීවිත කාලෙම එක අපිට මේ ඊයේත් හම්බුණා ඒ කතාව තිබුණේ අවුරුදු 19 වයසේ. දැන් වෙලාවේ වයස අවුරුදු 44ද 5ද වයස. මේ ආදර කතාව. තාම කිසි කෙනෙක් බඳින්නේ නැහැ දරා ගන්න බෑ සියදිවි නසා ගන්නයි කතා කරන්නේ. ඒ තරම් දුකෙන් හිටිය අපේ මේ දේශනා අහනකොට මේ මෑතකදීත් කතා කරා සුන්නේ. දරා ගන්න බැරුව ජීවිතේ නැති කර ගන්න කතා කරනවා. මේ දැනුත් අපිත් එක්ක ඉන්නවා. එයාගේ හිත හදා ගන්න බැරුව කොච්චර දුක් විඳිනවද? කිසි කෙනෙක් බඳින්න බෑ. හිතේ අරක වැඩ කරනවා. මේ ආදරයක් නිසා විඳින දුක. ඇත්තට මේ දැනුත් අපිත් එක්ක ඉන්නවා මේ සූම් එකෙත් ඉන්නවා බණත් කියනවා. ඇත්තට දැන් බලනකොට මේ සිත හැදෙන හැටි දැකලා මේ සිත ඇත්තක් නෙමෙයි කියලා දැකලා මේක මායාවක් බව දැකලා මේක කිසි තේරුමක් නැහැ කියලා වැටහිලා බලන්න දැන් මේ වෙනකොට එයා සැනසීමෙන් ඉන්නවා.